ගණිකාවකට පෙම්බැදි තරුණයා පාළු වීදියේ ආලෝකය අමින්ත යනු නගරයේ පරණතේ කඩේක බිත්තිවලට හේතු වී සිටින ජීවිතයේ ගැන වැඩි යමක් නොදන්නා බවක් පෙනෙන නමුත් ඇතුළතින් සිතුවිලි දහසක් දරා සිටින තරුණයෙකි. ඔහුගේ වයස 23කි. ඔහු රජයේ කාර්යාලයක ලිපිකරුවෙකු ලෙස වැඩ කළත් ඔහුගේ සැබෑ ආත්මයෙන් ජීවත් වූයේ ඔහුගේ දිනපොතේ පිටු අතර වූ කවි සහ සිතුවම් තුළිය. ඒ රාත්‍රිය නගරයට සාමාන්‍ය රාත්‍රියක් විය. එදින සඳ එළිය විනිවිද යන්නට බැරි තරම් දූවිල්ලක් වාතයේ තිබුණි. අමින්ත තම රාජකාරිය අවසන් කරත් පුරුදු පරිදි නගරයේ කරණි කොටස හරහා ඇවිද යමින් සිටියේය. ඒ වීදිය හැඳින්වූයේ මෙදියම් මන්සන්දිය ලෙසයි. එහිදී නගරයේ සැඟවුණු රහස් අඳුර සිනහාවක් සහ විකිණෙන ආත්මයන් හමු විය. අමින්ත එම ස්ථානවලට ගියේ කිසිවකු විනිශ්චය කිරීමට නොවේ. ඔහුට අවශ්‍ය වූයේ සත්‍ය ජීවිතයේ දැකීමට. කුඩික වේදිකාවේ අඳුරු කුණක ඇය සිටියාය. සීතා සිටියේ හල් පැහැති ගොඩනැගිල්ලක බිත්තියකට හේතු වී දුමටිය අතතිවේ. ඇයගේ රන්වන් පැහැති ගෞම හැගේ වෘතියේ අඳුරු සත්‍ය විදහා පෑවද අභින්තගේ ඇස හැදී ගියේ වෙනත් දෙයකට. ඊළඟගේ ඇස්විතට ඒ ඇස්වල අලංකාරය නොවත් ඒ ඇස්වල වූ අතිශයෝක්තියෙන් තොර වූ වේදනාව සහ අසරණකම ඔහුට දැනුනි. ඒ ඇස් දහසක් කතා කියන්නට සැරසෙන්නාක් මෙන් විය. පුයා කවදාවත් මෙහාට එන්නේ නැති කෙනෙක් වගේ ඇයගේ කටහඬ වේලිහා පරිදු වූවකි. අභින්ත මොහොතකට නැමතුණේය. ඔහු ඇයගේ සීවාදායකේ මමන බව ඇය දැන සිටියාය. මම මේ පැත්තේ ඇවිදින්න ආවා විතරයි. අභින්ත පැවසුවේ තම දිනපොත තදින් අල්ලා ගනිමිනි. සීතා සැරෙන් සිනාසුනාය. විදින්න මෙතන ඇවිදින්න එන්නේ නැහැ තරුණයෝ. ඉන්නේ අවශ්‍යතාවකට. ඔයාට මොනවාද අවශ්‍ය? අභින්ත ඔහුගේ ඇස අයිගෙන් නිවතට ගත්තේ නැත. මම දන්නේ නැහැයි කියලා. ඔයා ගොඩක් තනි වෙලා වගේ මට දැනුණා. සීතාගේ මුහුණ වඳුර සිනහව ක්ෂණිකව මැකී ගියේය. ඇගේ දෙනෙත් තුළ වික්ෂිප්ත බවක් ඇති විය. කිසිවකු ඇගේ තනිවීම ගැන කතා කර තිබුණේ නැත. කුම් කතා කළේ වෙනත් දේවල් ගැන. තනිවීම කියන්නේ මගේ වැඩේ කොටසක්. ඔයාට මම හරන් යන්න සල්ලි නැත්නම් යන්න. ඇය කීවේ නැවතත් දැඩිවෙමිනි. මට සල්ලි අවශ්‍ය නැහැ. අභින්ත කීවේය. මට ඔයාව විනිශ්චය කරන්නත් අවශ්‍ය නැහැ. මට දැනගන්න අවශ්‍ය වුණේ එයා හැම තිස්සෙම ඒ තරම් දුකෙන් බලන් ඉන්නේ කියලා විතරයි. මෙම වචන ඇගේ ජීවිතයට ඇතුළු වූ අනපේක්ෂිත ආලෝක කදම්බයක් විය. සාමාන්‍යයෙන් මිනිසුන් ඇගේ පිටත කවචය පමණක් දකින නමුත් මේ තරුණයා ඇගේ ආත්මය දුටුවේය. සීතා නිහඬ විය. ඇගේ දුම්වැටියෙන් අවසන් දුමාරයේ වාතයට මුදාහැරී නගරයේ හඳුරට මුසුවමිනි. මම දුකෙන්ට මට එහෙම තේරෙන්නේ නැහැ. ඔයාට තේරුම් ගන්න බැරි ලෝකයක් මේක. ඇය මුමුණා බැස්සාය. අමින්ත ඇයට ආපසු පිළිතුරු දුන්නේ නැත. ඔහු ඇගේ හතේ වූ සිගරට් පැකටුව දෙස බලා මෙසේ කීවේය. දැන් ඔයාට හොඳටම මහන්සි ඇති. ඉහින් නිදාගන්න. හිත දවස හොඳ වෙන්න පුළුවන්. ඉන්පසු අභින්ත එක වචනයක්වත් නොකියා හිතනින් නික්ම ගියේය. ඔහු පිටුපසට හැරී බලන විට සීතා තවමත් ඒ තැනම සිටගෙන අඳුර දෙස බලා සිටියාය. ඇගේ හදවතේ යමක් කැඩී ගියාක් මෙන් දැනුනි. ඒ අවස්ථාවේදී ඇගේ හදවත කැඩුවේ සමාජය නොව ඇගේ වේදනාව දුටු අවංක මිනිසෙකුගේ බැල්ම බව ඇයට වැටහුණි. අමින්ත එදින රාත්‍රියේ ගෙදර ගොස් ඔහුගේ දිනපොතේ මෙසේ ලිවිය. අඳුරු වීදියේ ඇගේ ඇස්වල මම දුටුවේ ගණිකාවක් නොවත් තමන්ගේම සිරගයක සිරවී සිටින කුමාරිකාවකි. ඇයට උදව් කිරීමට මට හැකි වේද? නැතහොත් මගේ ආලෝකය රැදී අඳුරු තුළ මැකී ආවිද? පළමු හමුවීමෙන් පසුදින දෙකක් අභින්තට ගත වූයේ දැඩි මානසික අවුලකිනි. ඔහුගේ සිතුවිලි සිතුවම් සහ කවි පිටු අතරට ගලා හේමට නොදී සීතාගේ ඇස්වල සිරවී තිබුණි. ඔහු දැන සිටියේ එම ආලෝකය නොමැති වීදියේදී ඔහුට මුණගැසුනේ හුදු රැකියාවක් කරන කාන්තාවක් පමණක් නොවන බවයි ඇය පුයි සමාජය විසින් කොන් කරන ලද නමුත් ආත්මය තුළ තවමත් අලංකාරයක් දරා සිටින පුද්ගලයෙකි. එවන දිනේ අභින්ත වැඩ නිමමී ගෙදර යනවා වෙනුවට තම ඇතුල්පැදිය මෙදියම් මන්සන්දිය දෙසට හැරෙවේය. ඔහුට ඇව හමුවීමේ නිශ්චිත අරමුණක් තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ඇය හොඳින්ද කියා බැලීමට පමණි. එය ඔහුගේ මිතුරන්ගෙන් හෝ පවුලෙන් රහසිගතව තබාගත් කරද සාක්ෂියට අනුව කරන ලද ගමනක් විය. සීතා සිටියේ සුපුරුදු ස්ථානයේම නමුත් මෙවර ඇගේ මුහුණේ කිසියම් අනතුරු ඇඳවීමේ සලකුණක් විය. ඇගේ හැඳුම පෙරට වඩා අවුල් වී තිබූ අතර ඇගේ දකුණු අතෙහි කුඩා තැලීමක් විය. අභින්ත තම බයිසිකලේ නවතා ඇය වෙත ළඟා විය. ඔහු අතේ කුඩා කඩලා පැකට් එකක්.
තිබුණි. මම මේ පැත්තේ ආවා. අභීත පැවසුවේ නිකරුණේ සාමාන්‍ය ගමනක් බව හැඳවීමට උත්සාහ කරමිනි. සීතා ඔහු දෙස බැලුවේ කෝපය මුසු සංසුන් බැන්මකින්ය. ඔයාට එදා මම කිව්වා මෙතන ඔයාට වැඩක් නැහැ. ඔයාට ප්‍රශ්න ඇති කරගන්න ඕනේද? ඇගේ හඬ දැඩි විය. අභීතගේ ප්‍රශ්නය නොසලකා හැර ඇයගේ තැළුම මත දෙස බැලුවේය. මොකද වුණේ? ඔහු ඇසුවේ හිමින්ය. සීතා කඩමු වියයි අත පිටුපසට ගත්තාය. ඔක ඔයාට අදාළ නැහැ. මේවා මගේ ජීවිතයේ කොටස්. ඔයාගේ ජීවිතය ගැන මට ගොඩක් දේවල් දැනගන්න ඕන නැහැ. මට දැනගන්න ඕනේ එක දෙයක් විතරයි. අභීත කීවේය. ඔයාට මේ දේ කරන්න බල කරන්න කවුරු හරි ඉන්නවද? ඒ ප්‍රශ්නය ඇගේ වඩාත්ම දුර්වල ස්ථානයට පහර දුන්නේය. සීතාගේ ස්කම්බරු වලින් පිරෙදිය තාක්ෂණිකව ඒවා සඳවා ගත්තාය. ඒ තම හැඟීම් පාලනය කර ගැනීමට සමත් වූයේ දිග කලක් තිස්සේ පුරුදු ව්‍යාන්ත්‍රණයකට අනුව. කවුරුවත් මට බල කරන්නේ නැහැ. මම මේක කරන්නේ මගේ කැමැත්තෙන්. ඒ ආඩම්බරයෙන් පැවසුවාය. නමුත් ඒ ආඩම්බරයේ පිටුපස තිබූ වේදනාව අභීතට හොඳින් ඇසුනි. එයා මාව තනි කරන්නේ නැත්තේ. ඔයා හිතනවා ඇති මම නරක කෙනෙක් කියලා. මට ඔයාගේ දයානුකම්පාව අවශ්‍ය නැහැ. අභීත ළඟට කුස ඇගේ උරහිස මත අත තැබුවේය. ඒ ස්පර්ශයක් වූවාට වඩා ආත්මයක ස්පර්ශයක් විය. සීතා පළමු වරට ඔහු ඇගේ නම පැවසූ වෛර වැඩි හදවතට දැනිනි. මම දයානුකම්පාවෙන් මෙතනට ආවේ නැහැ. මම ආවේ ඔයාව විනිශ්චය කරන්නත් නෙවෙයි. මම මේ කඩලගෙන ආවේ. මම කවුරු හරි එක්ක කතා කරන්න ආසයි. මට කවුරුවත් නැහැ. උහුගේ හිම වචන බිඳ වැටීමක් විය. උහු තමාගේම දුර්වලකම හෙළි කළේය. උහු ඒව ගලවා ගැනීමට පැමිණි වීරයෙකු ලෙස නොව තනිකමක් සොයන තවත් මිනිසෙකු ලෙස පෙනී සිටියේය. සීතා විස්මයට පත් විය. ඇය මෙතෙක් කතා කළ කිසිම පිරිමි විශේෂයෙන්ම මෙතරම් හොඳ පෙනුමක් ඇති තරුණයෙක් තමාගේ තනිකම හෙළි කර නැත. එය පටන් ගත්තාය. ඔයා බොරු කියනවා. ඔයාට යාළුවෝ ඇති ගෙදර යන්න තැනක් ඇති. මට ඒ හැමදේම තියෙනවා. අභීත කඩලා පැකටුව දිගු කරමින් පැවසීය. ඒත් මට අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි කඩලකමු. ඔයාට මට කියන්න පුළුවන්. ඔයා ආසම පුත මොකක්ද කියලා. සීතාට සිනා පහළ විය. ඒ කඳුළු මතරින් මතුවූ සිනහවක් විය. මම කියවන්නේ නැහැ. මම මේ නගරයේ නොකියවන පුතක්. එහෙනම් මම ඔයාගේ නොකියවන ප්‍රකටික කියවන්නම්. අභීත සිනහසෙමින් කීවේය. කඩලා කන්න. ඊට පස්සේ ඔයාට යන්න පුළුවන්. හිටත් මම එනවා. සීතා තවමත් අභීත දෙස විමතියෙන් බලා සිටියද ඇය තම හතේ වූ සිගරට් එක කුඩි කර බිම දැමුවාය. එය කඩලා පැකට්ටුව ගෙන වැඩක් ඌට දුන්නාය. දැන් ඔයාට යන්න පුළුවන් ඇය කිව්වාය. තව විනාඩියක් මෙතන හිටියොත් ඔයා කරන්නේ ඔයාගේ ජීවිතේ නාස්ති කරන එක. මගේ ජීවිතය මම තීරණය කරනවා. අභීත පැවසිය. ඊත් වගේම ඔයාගේ ජීවිතය. සීතා අභීත දෙස බලා හිස සැලුවාය. ඇගේ දැඩි ආරක්ෂක බිත්තියේ පළමු ගඩොල ප්‍රේමයෙන් නොව අවංක මිත්‍රත්වයේ බලයෙන් බිඳී ගියේය.